අද අපි කඩල දන්සලක් දෙන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමුකෝ. ඔන්න බලන්නකෝ ඉතින් උදේ පාන්දර නැගිට්ටන් පස්සේ අපේ ගෙදරට ඇහෙන සද්ද. ඇත්තටම අද අපි යනවා කිව්ව කඩල දන්සල සංවිධානය කරලා තියෙන්නේ අපි ඕලිවෙල් කාලේ හිටපු අපේ පිරිමි ළමයි ටික. ඉතින් එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි මේ වෙලාවේ අපිවත් ඒ පින් වැඩේට එකතු කරගත්තට. එහෙනම් අපි ගිහින් බලමුකෝ වැඩේ උනේ කොහොමද කියලා. එහෙනම් යමු. ඇත්තටම අපි ගොඩක් වෙලා කඩල දෙන්න බලාගෙන හිටියට පාර අයිනෙම තිබ්බ නිසාද කොහෙද පෑ භාගයෙන් විතර අපේ කඩල ටික ඉවර වුණා. ඊට පස්සේ අපි යාළුවෝ කට්ටියත් එක්කම එහෙමම හැලිගොඩ පැත්තට පයින්ම ගියා දන්සල් කන්න. එහෙනම් බලන්න එන්නකෝ. බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? ගණන් ගන්න එපා ඉතින්. දන්නේ නැද්ද? ඔහොම තමයි. පොඩ්ඩක් නැත්තම් මරා ගන්නවා. හැබැයි හරිය හොඳ ළමයි යන්නේ. ඇත්තටම අපි ඊට පස්සේ එතන තිබිච්ච අයිස්ක්‍රීම් දන්සලකුත් වැඳගෙන පන්සලටත් ගිහිල්ලා වැඳලා ඊට පස්සේ අපි ආපහු හැලිගොඩ පැත්තට ගියා. හැබැයි මම නම් කෑවේ නෑ. බලන්නකෝ මගේ එක කෑවේ කවුද කියලා. ඊට පස්සේ ඉතින් අපි වැස්ස කියලා බැලුවේ නෑ. කෙලින්ම ගියා. බලන්නකෝ හැලිගොඩ තියෙන තොරන්. ඊට පස්සේ අපි ගියා රොටි දන්සලකට. පොලිම ටිකක් දිගයි. ඒ වුණාට අන්තිමට අපි කෑවා. ඊට පස්සේ ඉතින් ගෙදර ගියා. බලන්නකෝ විශ්වාස ටවුන් එකට යන්න පස්සේ බස් හින්දටම අන්තිමට බස් එක යනකම් පැයක් විතර ඉඳලා මං ඉතින් ගෙදර ආවා. මේ තියෙන්නේ අපේ ලස්සන ගම. වැස්සද දවල්ද අවුවද කියලා නෑ. කුරුල්ලෝ නම් කෑ ගහනවා හැමතිස්සෙම. හරි එහෙනම් අපි තවත් දවසක හම්බෙමුකෝ. හැමෝම පරිස්සමෙන් ඉන්න. subscribe කරන්න. thank you.